ළමයි දැන් අද අපි කතා කරන්නේ 2025 26 ඕලෙවල් විභාග වලට අනුමාන වෙන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේකෙදී ඕලන්ට අපි 2022 වර්ෂයේ ආපු මොඩල් පේපර් එක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගහපු ඒ මොඩල් පේපර් එක ඉදිරිපත් කරනවා. ඕලන්ට අපි මේ ගානට විනාඩි 15ක් කාලයක් දෙනවා. එතකොට මේකේ ඔයගොල්ලෝ වැල් පොලි හා සුළු පොලි ගණනක් තියෙනවා. මේ ගාන මුලින්ම ඔයගොල්ලෝ කියවන්න. එතකොට මේකේ අපි අවශ්‍ය දත්ත ලකුණු කරාමු ඒ වෙලාවෙම. මේකේ කියනවා පොලි වැද්දක් දත්ත ටික අපි ලකුණු කරමු. තෙවෙඳු රුපියල් 75000ක මුදලක්. 75000 කියන්නේ අපිට වැදගත් වෙන එක දත්තයක්. ඔය 75000ක මුදලක්. එන 75000 එක සමාන මුදල් ප්‍රමාණය 75000 ගානේ සමාන මුදල් ප්‍රමාණ වාර්ෂිකව 120ක සුළු පොලියක්. 120ක සුළු පොලියක් කියන එක වැදගත්. වාර්ෂික ඒ වගේම ඉතිරි 75000 දානවා 120ක වැල් පොලියක් දෙන එක. වසර දෙකක කාලයක් තමයි තියෙන්නේ. එතන මේකෙදි උගන්ට තේනවා මෙතන තියෙන්නේ සුළු පොලි හා වැල් පොලි ගන්න දෙක එකතුවක්. now ඔයගොල්ලෝ මෙතනදී මුලින්ම 120ක් සඳහා වසර දෙකක සුළු පොලි හොයන්න. ඒතර ඒකෙදි ඔයාලට ක්‍රමයක් විදිහට මම කියලා දෙනවා. සුළු පොලි හොයන්න ඒක වැඩි ගන්න සුළු පොලිය කීයද? සුළු පොලිය සමානයි කියලා ඔයගොල්ලෝ ලියන්න 75000 වැඩි ගන්න කීයද? 121. 75000 වැඩි කිරීම අපිට එනවා 121 කියලා. වැඩි කිරීම ගන්නවා 121. 100ට ඒක උඩ. මම ඔයගොල්ලෝ 21 කියන සංඛ්‍යාව උඩින් ගන්නවා. හරි. මේකෙදි ඕක තමයි වසරක සුළු පොලිය. ඊට පස්සේ ඔයාලා මේක තුනෙන් වැඩි කරලා දෙකෙන් වැඩි කරලා වසර දෙකක සුළු පොලිය හොයන්න පුළුවන්. සුළු පොලියේදී වසරක පොලිය දෙකෙන් වැඩි කළොත් සුළු පොලියෙන් හින්දා එකම පොලිය ලැබෙන්නේ. එතකොට දෙකෙන් වැඩි කළොත් වසර දෙකක පොලිය එනවා. මම ඔයාලට කියනවා දැන් බිඳුවකට දෙක ඇතුළේ යනවා. ඊට පස්සේ 75 වැඩි කිරීම 2 150යි. 150 20න් වැඩි කරොත් මේක ලියමු කපාට. හරි 150 වැඩි කිරීම 100. ඔය 21. රෝල් දෙනවා වසර දෙකක සුළු පොලිය. ඊට පස්සේ බැල පොලිය ගන්න කරා. බැල පොලිය ගන්න දිවරන් තියෙනවා. පියවර කෙඩික් පියවර හොරේ 170 වැඩි ගන්න 120නේ. වැඩි ගන්න 120. හොඳයි වැඩි කිරීම 120. කරන පොලිය හා මුදල එකතු. ඒක 120 වැඩි ගන්න.